ඔන්න අද කතාව කෝටිපති මැරුවෙක්ගේ ආදරය. අර කෙල්ල කියලා හොඳටම ෂුවර්ද බං? නැත්තම් අපේ බොසාට වැරදිලාවක්ද? බලපංකෝ එකේ ඉන්න විදිය කෝටිපතියෙක්ගේ දුවෙක් කියලා කියනවා තියා හිතන්නවත් බෑනේ. ඒක තමයි සුද්දා මාත් බැලුවේ. මේ මොකියද්ද මේ? හරියට පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ. ඒත් බොසා දුන්න ෆොටෝ එකේ හැටියට නම් මේකේ තමයි කෙල්ල. ඒ නිසා අපි මේ කිව්ව අරන් යක්. ඊටු ටික බොසා බලාගනීනේ. ගාමිණී මිනිස්සු නැති කෙල්ලගේ වාහනේට කලින් තැනක ගිහින් නවත්තපන්. හැබැයි ස්ටාර්ට් එකේ තියාගනින්. ඒකි මෙතනින් යද්දි ඇදලා දාගෙන ඉක්මනට යන්න පුළුවන් විදියට. පොට්ටේ විසින් සුද්දා විමසූ පැනයට පිළිතුරු ලබා දී පසුව ගාමිණීහට අණක් ලබා දෙන්නට විය. ඉන්පසු නැවතත් Taman පැහැරගෙන යාමට පැමිණි තරුණිය දෙස බලන්නට විය. කිසිවක් නොදන්නා මේ තරුණිය නිදහසේ පාරේ දුවපනිමින් කුඩා දරුවන් සමග සෙල්ලම් කරමින් පාරේ ජීවත් වන බලු පැටවුන් පුස් පැටවුන් හට ආදරේ පාමින් ඔවුන් වෙනුවෙන් මිලදීගත් කෑම බීම ආදී ඔවුන්ට ලබා දෙමින් හරි ආසාවෙන් ඔවුන් කන දෙස බලා සිටින්නට විය. ඇයි බෝනික්කයක්සේ හුරු බුහුටිය.